ඇස් දෙකෙන් මිස් වෙන්න දෙන්න එපා. කුණු කන්දල් බල බලා ඉන්න එක නවත්තන්න. අනුන්ගේ කුණු රොඩු YouTube වල ගලනවා ගන්ධසාරි බැරුව. ඔය කුණු රස විඳින එක නවත්තන්න. කුණු රසට ඇදිලා යන හිත නවතින්නේ උපදින්නේ අන්තිමට කුණු පොඩි තමයි. YouTube වල දහ ජරාව ගලනවා කුණු ගන්ධසාරි බෑ. එක එක්කෙනාගේ ජීවිත එක එක්කෙනා කරපු දේවල් ජීවි වේවා පැවිදි වේවා ඒ කුණු රසට ඉවල්ගෙන කපුටු වගේ යන්න එපා. දහම් රසයට ආස කරන්න. ජාතක කතා මම සිංහලට පරිවර්තනය කළේ කරන්ට වැඩක් නැතුව නෙවෙයි. මේ දුර්ලභ චරිත අපිට අහන්න කියවන්න ලැබීම මේ ජීවිතයේ එක්තරා වටිනා දෙයක්. ජීවිතේ මෝරන්න නැතුව ජීවිතේට උත්තර නැහැ. හොඳට මතක තියාගන්න. හිස බෑවා සිවුරු පෙරෙව්වා කියලාත් උත්තර නැහැ. දවසම සුදු පුරවාන හිටියා කියලාත් උත්තර නැහැ. ජීවිතේ මෝරන්න ඕනේ. කවදාවත් මේ කුණු කන්දල් අහහ එක එක්කිනාගේ එක එක නළුනියන්ගේ ජරාව පැවිද්දන්ගේ ජරාව ගෑනුන්නේ මිනිස්සුන්නේ ජරාව YouTube වල කුණු ගන්ධසාරක ගහ ගලද්දී ඕවට ආස කරගෙන ඕවට කෙල හලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. එයා ඒ ගමන ගියාවේ. නමුත් එකක් තියෙනවා කිසි දවසක ජීවිත මෝරන්නේ. මේ ජීවිතවල තියෙනවා අපේ ඇස කන නාසය දිවකය මනස මෝරන්නේ. දැන් ඔන්න අපි ලපටි පුංචි දරුවෝ වගේ නේද මනුලෝ උපන්නේ. මනුලෝ උපන්න හැටි අපිට පුළුවන් අතපය ගසන එක විතරයි නේද? ඉන් එහා දෙයක් අපිට කරන්න පුළුවන් වුණාද? ඊට පස්සේ මේ S2 ආදී ඉඳුරන් අත්පා මෝරන්න පටන් ගත්තා. හැබැයි මේ නුවණ හිත මෝරලන්නේ. හිත බහින්නේම කුණු ගොඩේ. ගන්ධසාරෙටමයි ආස. අද YouTube එක ගියොත් තවත් කොහේ හරි මොනවා හරි පළහිලව්වක් ගෑනු පිරිමි හුටපටයක් දවසින් ලක්ෂ හමාර බලනවා. බලලා හොඳට ඇඟිලි උරච්චි කරන් ඉන්නවා කමෙන්ට්ස් දාන්න. ඔන්න රටාව. කිසිම දවසක ඉබඳු නොමේරු මනස් ඇති අයට මේ ධර්මයේ සුළඟවත් වදින්නේ. මේ ධර්මයේ සුළඟවත් නොවදින්න උපමාවක් කියන්න. දැන් ඔයගොල්ලන්ගේ ගෙදර සමාජිකයෝ 5 දෙනෙක් ඉන්නවා කියමු. මේ සමාජිකයෝ 5 දෙනාට ගෙදර අලුත්ද? ගෙදර අලුත් නැන්නේ. 10 දෙනෙක් ඉන්නවා කියමු. මේ 10 දෙනාට ගෙදර ඕන තැනක බුදියන්ට බැරිද? ඕන තැනක ඇවිදින්න බැරිද? ඇතුලේ තියෙන දේවල් කැමති විදියට ගිහිල්ලා බෙදා ගන්න බැරිද? ෆ්‍රිජ් එක ඇරලා ගන්න බැරිද? ඕන එකක් පුළුවන්. ඒ අය ගෙදර හොඳට ඇසිරෙනවා. ගෙදර පුරුදුයි ඒක තමන්ගේ. ආගන්තුක රහතන් වහන්සේ නමක් ඔය ගෙදරට වඩිනවා. උන්වහන්සේ එකපාරට ගිහිල්ලා ශාලාවේ වාඩි වෙලා හරි ගෙන්ට බොන්ට මොනවද තැන්නවර කියලා කියනවද? නෑ. දැන් වාඩි වුණා දානි ලේස්ති කරපිය කියනවද? නෑ.
එච්චර බාල තත්ත්වයට වැටිලා නැහැ. ඉඩම කොච්චර තියෙනවද ගොවිතැන් කරන්න සූදානම් කරපන් කියනවද? නෑ. එච්චර බාල තත්ත්වයට වැටින්නේ නැහැ. එතකොට ඒ රහතන් වහන්සේ ගේ ඉස්සරහා හිටගෙන ඉන්නේ. ඇතුලින් ප්‍රතිචාරයක් නැත්තම් උන්වහන්සේ මොකද කරන්නේ කියන්නේ? උන්වහන්සේ වඩිනවා. උන්වහන්සේ එතකොට ගෘහ සමාජිකයෙක්ද ආගන්තුකයෙක්ද? ආගන්තුකයි. ඔන්න එතකොටම පුතාය. උන්වහන්සේ වැඩිලා වෙද්දි පුතාය. ගෙදරටලා හිටගෙන ඉන්නවද දොරකට ජුස් කාලා ඇතුළට යනවා. ඇතුළට. ඕන් එනවා ඊළඟට නැන්ද රණ්ඩුවක් අල්ලගෙන වටපිටාවට බැන බැන එනවා. දොරකට හිටන් ඉන්නවද ඇතුළට රෙංගනවද? ඔන්න තාත්තා බීගෙන එනවා. ගේ ඉස්සරහා හිටගෙන ඉන්නවද ඇතුළට රිංගනවා. ඒගොල්ලන් හොඳට පුරුදුයි. මේ වගේ අපේ හිතේ හොඳ පුරුදු වෙච්ච දේවල් තියෙනවා. ඒ තමයි කෙලෙස්. අපේ හිතේ මේ කෙලෙස් ඇති පදං හක්කලක් කරනවා. හොඳට මේ කෙලෙස් මේ හිතේ බලය අල්ලලා ඉන්නේ. ඒක නෙමේ කුණු ගන්ධස්සාරයට ඉව හොයා යන්නේ. එක කුණු ගන්ධස්සාර ගන්න වීඩියෝ එකක් දැම්මත් කවුරු හරි ඕකට වීඩියෝ 10ක් 15ක් හද දානවනේ. එච්චර මේ කුණු රසට යන්නේ ඇයි? gedara තියෙන දේවල්. හොඳ දේවල් නෙමෙයි මේ තියෙන්නේ. සාණ්ඩු සරුවල් ගෙවල් ඇතුලේ බලන්න මොනවද තියෙන්නේ කියලා. සාණ්ඩු සරුවල්, කේලම්, සැක. ඔස්සලගේ මැසයන්ට බෑ. අරුබුද සනසිල්ලක් නැහැ. සමහර ගෙවල් තියෙන උයාගත්තු දේ කන්න නැහැ හිත සනසිල්ලේ. සනසිල්ලේ උයා ගන්න නැහැ. එහෙම නැද්ද ගෙවල් වල? අනේ ගෙවල් වලට පොදු ලක්ෂණේ තමයි මේ හිතේ තියෙන්නේ. මේ හිතේ තියෙන පොදු ලක්ෂණේ තමයි කල්ප ගණන් මෙයාලා පදිංචිකාරයෝ. රාගය, සක්කාය දිට්ඨිය කල්ප ගණන් පදිංචි වෙලා ඉන්නේ. විචිකිච්ඡා කල්ප ගණන් පදිංචි වෙලා තියෙන්නේ. මිත්‍යා ඇදහිලි පස්සේ දුවන එක හොඳට පදිංචි වෙලා හිතේ පුරුදු දේවල්. කාමරාගය හොඳට පුරුදු දේවල්. මේවා කවදාවත් ඒ වගේම ද්වේෂය හොඳට හිතට පුරුදු දේවල්. මාන්නේ අවබෝධ නැතිකම මේ සියල්ල පුරුදුයි. ඔන්න රහතන් වහන්සේ නම බඳු ධර්මයක් ඇහෙනවා. සිත පහදවා ගන්න බුදු කෙනෙක් ගැන කියලා ආගන්තුකයි. හිතේ රැඳෙන්නේ. ගේ ඉස්සරහා ඉඳලා යනවා වගේ. දැන් මං ධර්ම ප්‍රචාරේ පටන් අරන් අවුරුදු 24ක්. පටිච්ච සමුප්පාදේ මුල ඉඳලා අගට පාඩම් කරුවා ඒ කාලේ. දැන් ඒ අයිට ඉව මතක නෑ. දැන් මතකයි එක එක්කෙනා ගහපුවා, බැනපුවා, කොලහල කරපුවා. ගේ දොර ඉඩ ගඩන් දරුවන්නේ ප්‍රශ්න අර උගන්නපු මොකුත් මතක නෑ. ඒ ආගන්තුකෝ ඇවිත් ගියා. රැඳුනේ නෑ. ජීවිතේ මෝරන්නේ. ජීවිතේ මෝරනවා කියලා කියන්නේ අති විශේෂ දෙයක්. කල්ප ගානක් ගියත් මෝරන්නේ. දැන් අපි හිතමු මේ සසරේ ඇවිදින්න පටන් ගත්තු අපේ ජීවිතේ දීර්ඝ බව අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාවටත් වඩා වැඩිද අඩුද? උන්වහන්සේගේ සංසාර ගමන සමාප්ත කළා මේට අවුරුදු 2500කට කලින්.
අපි තාම යමු. උන්වහන්සේ සාරාසංකේය කල්පලක්ෂයකට පෙර අහසේ ගමන් කරපු ඍෂිවරයෙක්. ආකාශචාරී දීපංකර බුදුරජාණන් වහන්සේ වඩින්න පාර හදනවා. ඒ වෙලාවේ උන්වහන්සේ වැඩම කළා. පාර හදද්දී දීපංකර බුදුරජාණන් වහන්සේ වැඩියා. කොයි කාලයකට පෙරද? එදා පාර හදද්දී අපිට බැරි වුණා අඩු ගානේ එතන ඉන්න. කවුද බැරිකම හැදුවේ? මේ හිතමයි. ඇයි මේ හිතට ගුණධර්ම ආගන්තුකයිනේ. පදිංචිකාරයෝ නෙවෙයිනේ. පදිංචිකාරයෝ තමයි දුෂ්ටකම, කුඩුකේඩුකම, කේලංකීම, මාන්නේ, කුඩුගුකම, එක ටික කිරීම, යටිකූට්ටු වැඩ, අනුන්ට කරා සිටීම. මෙව්වනේ මෙහිකේ ඉන්න පදිංචිකාරයෝ. ඒ අය කැමති නෑ අනිත් ගුණවන්ත අය ඇතුළට ගන්නට. ඒ නිසා අපිට මහා බෝධිසත්වයත් එක්ක එකතු වෙන්න මේ සසරේ සාරාසංකේය කල්පලක්ෂයක් ඉඩ දුන්නේ. මේ හිතේ හට ගන්න අකුසල් විසින් ඉඩ දුන්නේ.